bhupathirawana.lk මේ ඔබේ නාලිකාවයි. ආයුබෝවන් සියලු දෙනාම ඉතාම ආදරයෙන් පිළිගන්නවා bhupathirawana.lk YouTube නාලිකාව වෙත. ඉතින් මේ වීඩියෝ එකකින් ඔයාලට ගෙනෙන්නට සූදානම් වෙන්නේ උදාවන්නට නියමිත ජූනි මාසයට අදාළ ලග්න පලාඵල විස්තරයයි. ඒ වගේම ඔයාලට මතක් කරන්නට අවශ්‍යයි මේ ලග්න පලාඵලයේ හුදෙක් පොදු ලග්න පලාඵලයක් පමණයි. ඔබගේ ජීවිතයේ ප්‍රධාන තීන්දුව తీරන විශේෂ අවස්ථා වෙනුවෙන් කටයුතු කරන්නට ඔබ සූදානම් වෙනවා නම් ඒ සඳහා ඔබගේ පුද්ගලික ජන්ම සටහනට විශේෂ අවධානය ලබා දෙමින් කටයුතු කරන්න කියන එකත් මතක් කරනවා. ඒ වගේම තමයි මේ වීඩියෝස් ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතනවා නම් ඔයාලගේ හිතවතුන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අපේ වීඩියෝස් වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න කියන එකත් ඊටම ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි බලමු පලාඵල කතනයේට මත්තෙන් මේ මාසය තුළ සිද්ධ වෙන්නට නියමිත ග්‍රහ මාරුවීම් කොයි ආකාරයකද පවතින්නේ කියලා. එහිදී ප්‍රධාන වශයෙන්ම මෙතෙක් නීචව ගමන් කරන ලද නීච රාශිගතව ගමන් කරන ලද කුජ ග්‍රහයා ඔබගේ කේන්දරයේ සිංහ රාශිය වෙත පැමිණීමට නියමිතයි. එහිදී කුජ ග්‍රහයා මිත්‍ර බලයකින් සිංහ රාශිය තුල ගමන් කරනවා. ඒ වගේම බුධ ග්‍රහයා ජූනි මාසේ 6 වෙනිදා වන විට මිථුන රාශිගත වෙමින් එහිදී ස්වක්ෂේත්‍ර බලයකින් ගමන් කරනවා. නැවතත් බුධ ග්‍රහයා ජූනි 22 වෙනිදා වන විට කටක රාශියට පැමිණීමට නියමිතයි. ඊට අමතරව රාජ්‍යකාරක රවි ග්‍රහයා ජූනි මාසේ 15 වෙනිදා වන විට මිථුන රාශිගත වීමට නියමිතයි. සිකුරු ග්‍රහයා ඔබගේ කේන්දරයේ වෘෂභ රාශියට ජූනි මාසේ 29 වෙනිදා වන විට පැමිණීමට නියමිතයි. මේ ආකාරයට තමයි මාසය තුල ඔබගේ ග්‍රහ මාරු වීම සහ ග්‍රහ තැන්පත් වීම සටහන් වෙන්නේ. මේ සියලුම කරුණු කාරණා සමග අපි බලමු මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා රාශි 12ට ලග්න පලාඵලයේ කොයි ආකාරයටද ලැබෙන්නේ කියන එක මෙහිදී අපි ශේෂ්ත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි මාසයට අදාළ ලග්න පලාඵල විස්තරය ගෙනෙනවා. ඉතින් ඔබට මේ වීඩියෝස් ප්‍රයෝජනවත් වුණා නම් නැවතත් මතක් කරනවා අපේ වීඩියෝස් වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔබේ අදහස් ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි ඔබට ජන්මපත්‍ර පරීක්ෂාව ඇතුළු ඕනෑම ජ්‍යොතිෂමය කටයුත්තක් සිදු කර ගැනීම සඳහා තිරේ දිස්වෙන අංක ඔස්සේ අපව අමතන්න පුළුවන්. ඒ ආකාරයට ඔබේ කටයුතු කරගන්න පුළුවන් කියන එකත් මතක් කරන ගමන් අපි එහෙනම් බලමු මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා ඒ ලග්නවලට උදාවන ජූනි මාසයේ ප්‍රතිඵල කොයි ආකාරයටද ලැබෙන්නේ කියන එක. අතීතය වර්තමානය අනාගතය කේන්දර තුළින් බලාගන්න රස්තියාතු වෙන්නේ කාලය නාස්ති කරන්නේ මොකටද? ලෝකෙ කොහේ හිටියත් ඔබගේ උපන් වෙලාව අනුව දිව්‍යමය සුබ මුහුර්තයක් සාදවා ගන්න. අපල සඳහා පිළියමක් දැනගන්න වගේම සීලම ජ්‍යොතිර්වේදී සහ වාස්තු ගැටලු විසඳා ගන්න. දස වසරක් පුරාවට හෙළ ජ්‍යොතිර්වේදී සහ වාස්තු තුල සැඟවුණු විශ්මිත බව මතු කළ අපේ කාලේ ජ්‍යොතිර්වේදයා ශ්‍රී රාවණ ජ්‍යොතිර්වේද සහ වාස්තු සේවාවේ කුමාර වෙත්තමුණේ විමසින් 071 මීන ලග්න හිමි ඔබගේ රැකියාව ඔබේ වෘත්තීය තත්ත්වය ගැන කතා කළොත් උදා වුණු මේ මාසයේදී ඔබට වෘත්තීයමය වශයෙන් යහපත් තත්ත්වයක් උදා කර දීලා තිබෙනවා. විශේෂයෙන්ම ඔබේ ලග්නාධිපති ග්‍රහයා සහ ඔබේ කර්මස්ථානාධිපති ග්‍රහයා වශයෙන් ගුරු ග්‍රහයා 4 වන භාවයට පැමිණ 4 වෙන්නේ සිට ඔබේ රැකියා ස්ථානයේ නැතිනම් කර්මස්ථානයේ වන 10 වන භාවයේ දකිමින් ගමන් කරනවා. ඒ වගේම ගුරු ග්‍රහයා විසින් 12 වන භාවයේ විදේශ රැකියා සම්බන්ධ කතා කරන ස්ථානයේ දකිමින් ගමන් කරනවා. මේ කරුණු කාරණා සමග ඔබට මෙතෙක් ඔබේ රැකියාවේ තිබුණු ගැටලුකාරී තත්ත්ව, මතභේදකාරී තත්ත්ව මගහැරිලා රැකියාව යහපත් අතරපත් කරගන්නට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම රාහු ග්‍රහයා 12 වන භාව ගත වීමකුත් සිද්ධ වෙලා තිබෙනවා. ඒ අනුව ඔබට විදේශ රටවල් සම්බන්ධ බලාපොරොත්තු තිබුණා නම්, විදේශ ගත වීමට බලාපොරොත්තු තිබුණා නම්, විදේශ සම්බන්ධ රැකී ආරක්ෂා සඳහා තිබුණු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න පුළුවන් සුබඵල උදා කරන කාලයක් බවට පත්
වෙනවා. ඉතින් මේ කාලයේදී ඔබට පුළුවන් මෙතෙක් ඔබ රැකියාව විරහිතව සිටි මීන ලග්න හිමියෙක් නම් ඒ සඳහා එල්ලුම් පත්‍රය යොමු කරන්නට සම්මුඛ පරීක්ෂණ වෙත යොමු වෙන්නට ඔබේ සුදුසුකම් මත ඔබට සුදුසු ඊටම යහපත් රැකියා අවස්ථාවන් ලබා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම විදේශ රටවල් සම්බන්ධයෙන් කතා කළොත් විදේශ රටවල් සම්බන්ධ කාරක වන 12 වන භාවයේ තුල විදේශ රටවල් සඳහා කාරක වන ග්‍රහයෙක් විදිහට රාහු ග්‍රහයාගේ ගෝචරය ඊටම සුබදායක ආකාරයට සිද්ධ වෙන කුම්භ රාශිය තුල. ඉතින් විශේෂයෙන්ම බටහිර රටවල් ඇතුළු විදේශයන් සඳහා ඔබට ඉල්ලුම් පත්‍ර යොමු කරන්නට ඒ සඳහා වීසා ඉල්ලුම් පත්‍ර යොමු කරන්නට සුදුසු කාලයක් බව මතක් කරන ඔබේ සුදුසුකම් මත ඔබට එවැනි බලාපොරොත්තු තිබුණා නම් මීන ලග්න හිමියනි මේ මාසයේදී ඔබට මේ දේවල් තවදුරටත් සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම රාජ්‍යකාරක රවි ග්‍රහයාගේ ශුභ භාවගත වීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ කරුණු කාරණා සමග ඉදිරියට යත්ම විශේෂයෙන්ම දෙවන අර්ධයේදී රාජ්‍යකාරක රවි ග්‍රහයා බුධ ග්‍රහයා සමග ගුරු ග්‍රහයා සමග සංයෝග වෙමින් ත්‍රිග්‍රහ සංයෝගයක් වෙමින් හතරවැන්නේ සිට ඔබේ රැකියා ස්ථානයේ දකිමින් ගමන් කරනවා. ඉතින් ඔබේ රැකියාවේ වගකීම් ප්‍රමාණය වැඩි වෙන්නට පුළුවන්. ඒ වුණත් ඔබට රැකියාව තුළ ඒ ආකාරයටම දියුණුව ඔබ බලාපොරොත්තු වෙන ඉලක්ක වෙත යාමේ හැකියාවත් ගෞරවයත් අත්විඳින්නට හැකියාව ලැබෙන සුබඵල උදා කරන කාලයක් වෙනවා. ඒ වගේම අඟහරු ග්‍රහයා ඔබේ කේන්දරයේ 6 වන භාවයේ එදිනෙදා කටයුතු සම්බන්ධ කතා කරන ස්ථානයට යාමත් සමගම එහිදී ඔබට ඔබේ එදිනෙදා කටයුතු සම්බන්ධයෙන් තිබුණු ව්‍යාකූලතා ගැටලුකාරී තත්ත්ව මගහැරීවි. විශේෂයෙන්ම කේතු ග්‍රහයා ඔබේ 6 වන භාවය තුල ගමන් කරනවා. ඒ යම් ව්‍යාකූල තත්ත්වයක් පවතිනවා නම් ඒ තත්ත්ව මගහරවා ගන්නටත් ඔබට අඟහරු ග්‍රහයාගේ 6 වන භාව ගත වීමත් සමග සිංහ රාශි ගත වීමත් සමග හැකියාව ලැබෙනවා මාසී මුල් සතියෙන් පසු කාලයේ. ඉතින් ඔය ආකාරයට මීන ලග්න හිමි ඔබට රැකියාවේ බලාපොරොත්තු වෙනස අත්විඳින්නට ලැබෙන ඊටම සුබඵල උදා කර ගන්නට පුළුවන්. ඔබේ විදේශ රැකියා සිහින යථාර්ථයක් කර ගන්නට පුළුවන් හැකි වාසනාවන්ත කාලයක් බව මතක් කරනවා. ඒ කාලයේ උපරිම ප්‍රයෝජන ගන්නට ඔබ උත්සාහ කිරීම තමයි කළ යුත්තේ. ඊට අමතරව ඔබේ ව්‍යාපාර සම්බන්ධයෙන් කතා කළොත් ඔබේ ලග්න භාවයේ තුල සිටින සෙනසුරු ග්‍රහයා ව්‍යාපාරික ස්ථානයේ දකිමින් තමයි මේ මාසය තුලත් ගමන් කරන්නේ. ව්‍යාපාරයේ තුලදී ඔබගේ කටයුතු ඊටාම සිහි බුද්ධියකින් කල්පනාකාරීව බුද්ධිමත්ව හොයලා බලලා සිදු කර ගන්නට ඔබට අත්‍යවශ්‍ය වෙනවා. ඕනෑම ව්‍යාපාරික කටයුත්තකදී ඔබ ඒ සඳහා ගන්නා තීන්දුව තීරණ නිවැරදි ආකාරයට ගන්නට සොයා බලා එවැනි කටයුතු කරන්නට ඔබ වගකීමකින් බැඳී සිටිය යුතුයි. ඒ ආකාරයට ඔබ කටයුතු කළොත් ඔබට බොහෝ සිද්ධ වෙන්න පුළුවන් පාඩු පීඩා මඟ හරවා ගන්නට පුළුවන්. මොකද සෙනසුරු ග්‍රහයා කියන්නේ ඊටාම දුරදිග බලලා ඊටාම පිළිවෙලකට හිමින් වැඩ කරන ග්‍රහයෙක්. ඉතින් ඒ නිසා ඔබට ඒ ආකාරයට කල්පනාකාරීව බුද්ධිමත්ව පියවරෙන් පියවර කටයුතු කළොත් ඔබට මේ தත්ත්වය යහපත් අතට ගන්න පුළුවන්. ඕනෑම කටයුත්තකට පෙර ඔබ මතක තබා ගත යුතුයි සැලසුම් සහගතව ඊටාම සොයා බලලා නිවිසැනසිල්ලේ පරීක්ෂාවක් සහිතව වැඩ කටයුතු කරන්නට වග බලාගත යුතුයි. ඒ ආකාරයට ඔබට වැඩ කරන්නට පුළුවන් නම් අවසානයේදී ඔබට ඊටාම සුබ ප්‍රතිඵල නෙලා ගන්නට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ඔබේ ව්‍යාපාරික ස්ථානාධිපති ග්‍රහයා වික්‍රම ස්ථානගතව ගමන් කරනවා. ඉතින් මේ කාලේ ඔබට තරම් අයහපත් තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. ව්‍යාපාරික ස්ථානයේ 9 වන භාවය තුල ගමන් කරනවා. සුබ භාවගත වීමක් සිද්ධ වෙලා තියෙනවා. 7 වෙනි 9 වෙනි ගමන් කරනවා. ඒ වගේම ඉදිරියට ඔබේ සුඛස්ථානගත වෙමින් ස්වක්ෂේත්‍ර බලයකින් ගමන් කරනවා. ඒ කාලය තුලත් ඔබට ඊතරම්ම යහපත් තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. ඒදීත් විශේෂයෙන්ම ඔබේ ව්‍යාපාරික ස්ථානයේ දකින්න වික්‍රම ස්ථානයේ සිටත් ඔබේ ව්‍යාපාරික ස්ථානයේ දකින්න මේ කරුණු කාරණා සමග මෙතෙක් ඔබේ ව්‍යාපාරික ස්ථානාධිපති දුර්වල රාශිගත වීමක් සිද්ධ වුණා ඔබට. එහිදී ඇති වුණු බොහෝ පීඩාකාරී තත්ත්ව මඟහැරිලා ක්‍රමක්‍රමයෙන් ඔබට යහපත් තත්ත්වයක් උදා කර දීලා තියෙනවා ඔබේ ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන්. ඒ නිසා ඔබට පුළුවන් ඒ සඳහා උනන්දුවෙන් කටයුතු කරන්න. නව ව්‍යාපාරික කටයුතු ආරම්භයට ව්‍යාපාරික තීන්දුව තීරණ ගැනීම, හවුල් කටයුතු, මූල්‍යමය ආයෝජන මේ සියලු තැන්වලදී ඔබ ඊටාම කල්පනාකාරීව දුරදිග බලා කටයුතු කළ යුතුයි. මොකද තවදුරටත් ඔබ ලග්නයේ රාෂ්ටකයේ මැදිව සිටිනවා. ඉතින් ලග්නගතව සෙනසුරු ග්‍රහයාගේ ගමන සිද්ධ වෙන මේ වෙලාවේ ඔබ දුරදිග බලා කටයුතු කිරීම තමයි සිදු කළ යුතු වන්නේ. ඊළඟට ඔබගේ මූල්‍ය තත්ත්වය ගැන කතා කළොත් මීන ලග්න හිමි ඔබට පොදුවේ
මේ මාසයේ තුලදී යහපත් තත්ත්වයක් උදා වෙනවා. මොකද ඔබගේ ලාභස්ථානාධිපති දීර්ඝ කාලයක් ඔබගේ ලග්න භාවය තුල ගමන් කරනවා සෙනසුරු ග්‍රහයා. ඒ නිසා ඔබට මුල්ලේ කටයුතු සම්බන්ධයෙන් එතරම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඔබගේ ධනස්ථානාධිපති වශයෙන් කුජ ග්‍රහයාත් සුබ භාවගත වීමක් සිද්ධ වෙනවා. ඉදිරියටත් ඔබේ 6 වන භාවයට පැමිණෙනවා. එදිනෙදා ඔබේ වැඩ කටයුතු සම්බන්ධ කතා කරන ස්ථානයේ ධනස්ථානාධිපතිගේ පැමිණීමත් ඔබට යහපත් තත්ත්වයක් උදා කරන එදිනෙදා කටයුතු තුළින් ඔබට ලාභ උපයා ගන්න හැකියාව වාසනාව ලැබේවි. මේ ආකාරයට සුබ භාවගත වීම සමග ඔබට මෙතෙක් ගන්නට නොහැකිව තිබුණු මුදල් තිබෙනවා නම් ණය ගනුදෙනු තිබෙනවා නම් එවැනි තත්ත්ව යහපත් අතට පත් කර ගන්නට පුළුවන්. හැකිතාක් ඒ සම්බන්ධ සුදුසු අත්පිළිවෙත් වෙත යොමු වේ යුතුයි. මොකද කේතු ග්‍රහයාත් එහි ගමන් කරන නිසා යම් ආකාරයකට ව්‍යාකූල තත්ත්වයක් පෙන්වනවා. කොහොම වුණත් ඔබ ඒ සම්බන්ධ යහපත් මහදශා අතර දශා ගත කරනවා නම් ඔන්න ඔබට දුන් ණය මුදල් නැවත ලබා ගන්නටත් ඔබ බලාපොරොත්තු වෙන ණය මුදල් ඔබ වෙත ලබා ගන්නටත් හැකියාව ලැබෙනවා. අවසන් සති දෙකක කාලය තුලදී ඔබට විශේෂයෙන්ම මේ තත්ත්වය අත්විඳින්නට හැකියාව ලැබෙනවා. කොහොමුණත් ඔබ අවසන් සති දෙකේදී ඊටාම කල්පනාකාරීව බුද්ධිමත්ව කටයුතු කිරීමට වග බලාගත යුතුයි. මොකද කොහොමුණත් ඔබගේ ධනස්ථානාධිපති තමයි සතුරු ස්ථානගතව ගමන් කරන්නේ. කේතු ග්‍රහයාගේ ගෝචරයත් එහි සිද්ධ වෙන නිසා යම් යම් ව්‍යාකූලතාත් විටින් විට හෝ ඔබට ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබගේ වැය ස්ථානය තුල රාහු ග්‍රහයාගේ ගෝචරය සිද්ධ වෙන නිසා අනවශ්‍ය වියදම් වලටත් ඔබට කටයුතු දෙන්නට පුළුවන් නිසා පාඩු පීඩා දෙන්නට පුළුවන් නිසා ඔබ ඒ සම්බන්ධයෙන්ුත් කල්පනාකාරීව කටයුතු කළ යුතු වෙනවා. ඒ අනුව කටයුතු කළොත් ඔබට සැබවින්ම සිකුරු ග්‍රහයාගේ සුබ භාවගත වීමත් සමග ඔබේ ධනස්ථානගත වීමත් සමගම විශේෂයෙන්ම ඔබට ඔබගේ මූල්‍ය තත්ත්වය ඔබේ ඉතුරුම් තැන්පතු ශක්තිමත්ව පවත්වාගෙන යන්නට පුළුවන් වෙනවා. ආයෝජන වලින් ඔබට ප්‍රතිඵල ලැබෙන්නට පුළුවන්. ඔබගේ රැකියාවෙන් ඔබේ ව්‍යාපාරයෙන් ඔබ බලාපොරොත්තු වෙන ලැබීම ඔබට ලබා ගන්න පුළුවන්. ඔබ රැකියාවක නිරත නම් ප්‍රසාද දීම නම් පඩි වැඩි කර ගැනීම ආදියට ඔබ ලක් වෙන්න පුළුවන්. ඒ අනුව ඔබගේ මූල්‍ය තත්ත්වයේ වර්ධනයක් කර ගන්නට හැකියාව තිබෙන. කොහොම වුණත් අනවශ්‍ය වියදම්කාරී රටාවකුත් පෙන්වනවා විටින් විට හෝ. ඒ නිසා ඔබ ඔබගේ මූල්‍ය තත්ත්වය ආරක්ෂා කරගෙන දුරදිග බලා කටයුතු කරමින් ඊටාම බුද්ධිමත් ආයෝජන වෙත යොමු වෙන්න කියන එක මතක් කරන්නට අවශ්‍යයි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කතා කළොත් විශාල අවධානමක් පෙන්වන්නේ නැහැ. නමුත් කොහොම වුණත් කේතු ග්‍රහයා ඔබේ රෝග ස්ථානයට පැමිණ තිබෙනවා. ඒ නිසා ඔබට මෙතෙක් කාලයක් පැවති නිදන්ගත රෝගී තත්ත්ව දිගු කාලීන රෝගී තත්ත්ව පැවතියා නම් ඒ සම්බන්ධයෙන් කල්පනාකාරී විය යුතුයි. නැවතත් ඔබ ඒ ගැන සොයා බලා සුදුසු වෛද්‍ය උපදෙස් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු විය යුතුයි. ඒ අනුව ඔබ කටයුතු කිරීමෙන් ඔබේ තත්ත්වය පාලනය කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම අඟහරු ග්‍රහයාගේ ගෝචරයේ කුජ ග්‍රහයාගේ ගෝචරයේ ජූනි මාසේ 6 වෙනිදා ඔබේ රෝගස්ථානයට සිද්ධ වෙනවා. එහිදී ඔබට මුල් සතියෙන් පසු කාලේ ඔබේ සෞඛ්‍ය තත්ත්වය නැවතත් යහපත් අතට පත් කර ගන්නට හැකියාව තිබෙනවා. කොහොම වුණත් විටින් විට හෝ ඔබට යම්කිසි අසනීප තත්ත්වයක්, গুপ্ত රෝගී තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. එවැනි තත්ත්ව කෙරෙහි වැඩි අවධානය යොමු කරන්නට අවශ්‍ය වෙනවා. ඔබට යම් ආකාරයකට සෞඛ්‍ය පරිහානියක් අවදානමක් තිබෙනවා නම්, පෙර තිබුණු දේවල් නැවත ඔබට දැනෙනවා නම් එවැනි තත්ත්ව කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. සුදුසු ප්‍රතිකාර වෙත යොමු විය යුතු වෙනවා. මොකද ඔබට 6 වන භාවයට කේතු ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙලා තිබෙන නිසා එවැනි තත්ත්ව විටින් විට හෝ පැන නගින්නට පුළුවන්. විශේෂයෙන්ම ඒ සම්බන්ධ ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න වග බලා ගන්නට අවශ්‍යයි. ඔබ යම් ආකාරයකට අසනීප තත්ත්ව සම්බන්ධයෙන් බලපෑම් එල්ල කරන අශුභ මහදශා අතුරුදශා ගත කරනවා නම් විශේෂයෙන්ම ඔවුන් කල්පනාකාරී විය යුතුයි. ඔබගේ ඒ රාෂ්ටක තත්ත්වයකුත් සමග එවැනි මහදශා අතුරුදශාවකුත් අශුභාකාරයට ගත කරනවා නම් සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළ යුතුයි. ඔබගේ ආදරයේ ප්‍රේමයේ විවාහය ගැන කතා කළොත් විශේෂයෙන්ම තනිකඩ මීන ලග්න හිමි ඔබට සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සඳහා මේ මාසය
මාසයේ මුල් සතියෙන් පස්සේ කාලේ ඔබට යහපත් තත්ත්වයක් පෙන්වනවා. එතෙක් ඔබ ඊටාම සාමකාමීව කටයුතු කළ යුතු බව මතක් කරනවා. ඔබ තුළ ක්‍රියාශීලී බව, උනන්දුව, උද්‍යෝගිමත් බව ඒ සඳහා තියෙන්නට පුළුවන්. නමුත් විටින් විට හෝ ඔබට එහි ගැටලු ඇති වෙන්න පුළුවන්. මුල් සතියෙන් පස්සේ කාලේ ඔබට යහපත් සම්බන්ධතාවයක් සඳහා අයෙක් සොයා ගන්නට, තෝරා ගන්නට ඔබට හැකියාව ලැබේවි. බුද්ධිමත්ව කටයුතු කරන්න කියන එක ඔබට මතක් කරන්නට අවශ්‍යයි. ඒ අනුව කටයුතු කළොත් ඔබට ඉදිරියේදී ඊටාම යහපත් සම්බන්ධතාවයක් ඇති කර ගන්නට හැකියාව වාසනාව ලැබේවි. ඒ නිසා එතෙක් ඔබ කල්පනාකාරීව කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඒ වගේම සම්බන්ධතාවයක් පවතින මීන ලග්න හිමි ඔබට ඔබගේ සම්බන්ධතාවය තුළ බොහෝ දුරකට ඔබට ඔබගේ කතාබහ නිසා දැඩි කරදරකාරී ස්වභාව මතුවෙනවා නම් මතුවෙන්නට පුළුවන්. ඒ නිසා ඔබේ කතාබහ තවදුරටත් මාසයේ මුල් සතිය අවසන් වන තුරුම පාලනයකින් යුතුව සිදු කරන්න වග බලාගත යුතුයි. ඔබේ කතාවේ තියෙන රළු ස්වභාවයේ, සැර ස්වභාවයේ, දැඩි ස්වභාවයේ නිසාම ඔබට ගැටලු ඇති වෙන්න පුළුවන්. හැකිතාක් සාමකාමීව ඔබේ කටයුතු සිදු කළ යුතු වෙනවා. මේ මාසයේදී මුල් සතිය අවසන් වන තෙක්ම ඒ අනුව කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඉන් අනතුරු ඔබට තරම්ම අයහපත් තත්ත්වයක් වෙන්නන්නේ නැහැ. මුල් සතියෙන් පස්සේ කාලය ඔබේ සම්බන්ධතාවයේ ආදරය, ප්‍රේමයේ සතුට වර්ධනය වෙන යහපත් කාලයක් බවට පත් වේවි. විවාහය ගැන කතා කළොත් විවාහ වෙන්නට බලාපොරොත්තු වෙන සිටින ඔබට මාසයේ එතරම් අයහපත් තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. ඔබේ හත්වැන්නාධිපති ග්‍රහයා මෙතෙක් අශුභ රාශිගතව ගමන් කරලා දැනට සුභ භාවගත වීමක්, ඒ වගේම සුභ රාශිගත වීමක් සිදු කරමින් ඉදිරියට යනවා. ඒ නිසා ඔබේ විවාහයට හෝ විවාහය ආශ්‍රිත කටයුතු සඳහා ඊතරම්ම අයහපත් තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. නමුත් ඔබ එවැනි කටයුතු සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා නම් දුරදිග බලා ඊටාම කල්පනාකාරීව හොයලා බලලා Tamanට සුදුසු සම්බන්ධතාවයක් විවාහයක් දක්වා ගෙන යන්නට කල්පනා කළ යුතුයි. ඒ සඳහා ඔබේ පෞද්ගලික ජන්ම පත්‍රය කෙරෙහි අවධානය යොමු කරන්නට කියන එක මතක් කරනවා. දැනටමත් විවාහ වී සිටින මීන ලග්න හිමි ඔබටත් මේ මාසයේදී මෙතෙක් ඔබට තිබුණු ගැටලුකාරී තත්ත්ව මගහැරලා යයි. විවාහකයා සමග යම් හිත් පළුදු වීම, හිත් නරක් වීම ඇති වුණා නම් විශේෂයෙන්ම ඔබේ හත්වැන්නාධිපතියාගේ දුර්වල රාශිගත වීමත් සමග පහුගිය කාල තුළ යම් ආකාරයකට සිත් වේදනා, ගැටලුකාරී තත්ත්ව, අසංවේදී තත්ත්ව ඉහළ යාමක් සිද්ධ වුණා නම් විශේෂයෙන්ම මේ කාලයේදී ඔබට එවැනි තත්ත්ව ඇති වෙන්නේ ඉදිරියට ඔබේ හත්වැන්නාධිපතියාගේ සුභ භාවගත වීම, සුභ රාශිගත වීම සමග ඒ තත්ත්ව මගහැරලා යහපත් තත්ත්වයක් උදා වෙන බව ඔබට මතක් කරන්නට අවශ්‍යයි. කොහොම වුණත් ඔබේ විවාහය තුළදී ඊටාම කල්පනාකාරීව දුරදිග බලලා සියලු කටයුතු සිදු කරන්නට අවශ්‍යයි. ගැටලු ඇති නොවන ආකාරයට කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම ඔබේ වගකීම, ඔබේ යුතුයකම ඔබේ විවාහකයාට හරි ආකාරයට ඔබ ඉටු කළ යුතුයි. ඔහු කෙරෙහි ඇති අවධානය බිඳ නොදමා ඉදිරියට පවත්වාගෙන යන්නට ඔබ උත්සාහ කළ යුතුයි. විශේෂයෙන්ම ඔබේ වැඩ රාජකාරියට, ඔබේ පවුලේ උදවියට, ඔබේ වෙනත් බාහිර කටයුතු වලට අවස්ථාව දෙමින් ඔබේ විවාහකයා අතහැර දැමීමක් සිදු කරන්නට එපා. නිරන්තරයෙන්ම විවාහකයාව තේරුම් ගනිමින් ඔබ දෙදෙනා අතර ආදරය, ප්‍රේමය බෙදා ගනිමින් ඊටාම විශ්වාසදායකව කටයුතු කිරීම තුළ ඉදිරියට ඔබට ඊටාම යහපත් තත්ත්වයකින් ඔබේ විවාහය ගත කරන්නට හැකියාව වාසනාව ලැබෙන බව ඔබට මතක් කරන්නට අවශ්‍යයි. ඒ වගේම ඔබේ ගමන් බිමන් ගැන කතා කළොත් කෙටි දුර ගමන් බිමන් තුළ ඔබට ඊතරම්ම යහපත් තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. කොහොම වුණත් විටින් විට කල්පනාකාරී වීමක් ඔබට අවශ්‍ය වෙනවා. විටින් විට ගැටලුකාරී තත්ත්ව මතුවෙන්නත් පුළුවන්. මොකද ඔබේ කෙටි දුර ගමන් බිමන් සම්බන්ධ කතා කරන ස්ථානීය අධිපති ග්‍රහයා එම ස්ථානීය 12 වන භාවයේ තමයි ගමන් කරන්නේ. ඒ වගේම ඔබ ඊටාම කල්පනාකාරීව කටයුතු කළ යුතු වෙනවා. ඒ අනුව කටයුතු කළොත් ඔබට ඔබගේ කෙටි දුර ගමන් බිමන් තුළ එතරම්ම යහපත් තත්ත්වයක් මේ මාසයේදී පෙන්වන්නේ නැහැ. දිගුදුර ගමන් බිමන් සංචාර ගැන කතා කළොත් ඔබගේ දිගුදුර ගමන් බිමන් සංචාර සම්බන්ධ කතා කරන ස්ථානීය අධිපතියා වශයෙන් ගුරු ග්‍රහයා සමාවෙන කුජ ග්‍රහයා ඔබේ පස්වන භාවගතව ගමන් කරනවා. පස්වන භාවයේ මුල් සතියක කාලයේ ගමන් කරලා දෙවන සතියේ සිට ඉදිරියට කේතු ග්‍රහයා සමග සංයෝග වෙමින් 6 වන භාවයේ ගමන් කරනවා. ඉතින් මේ කාලය තුළ යම් ආකාරයකට කල්පනාකාරීමක් ඔබට අවශ්‍ය වෙනවා. මොකද දිගුදුර ගමන් බිමන් සම්බන්ධ කතා කරන ස්ථානීය අධිපතියා වශයෙන් ඔබේ භාග්‍ය ස්ථානාධිපතියා වශයෙන්
කුජග්‍රහයාගේ සතුරු රාශිගත වීමක් සිද්ධ වෙනවා. නමුත් එහිදී කුජග්‍රහයා බලවත්ව ගමන් කරනවා. කොහොම වුණත් ඔබේ ප්‍රවේශම් සහගත වීම ඉතාමත් අවශ්‍ය වෙනවා මේ කාලය තුලදී. මාසය පුරාවටම යහපත් ආකාරයට කටයුතු සිද්ධ කර ගැනීම සඳහා ඔබේ ගමන් බිමන් තුල සැලසුම් සහගතව කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු ගැන කතා කළොත් මීන ලග්න හිමි ඔබට ඔබගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඊතරම්ම ගැටලුකාරී තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. විශේෂයෙන්ම මෙතෙක් යම් ආකාරයකට ගැටලුකාරී තත්ත්ව තිබුණා නම් ඒ දේවල් පහව ගොස් මාසයේ මුල් සතියෙන් පසු කාලයේදී ඔබේ අධ්‍යාපනය සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් පෙන්වනවා. නමුත් ඔබේ උනන්දු වමනාව කැපකිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඔබේ උනන්දු වමනාව මත තමයි මීන ලග්න හිමි ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් පාසල් අධ්‍යාපනය දක්වා අධ්‍යාපනයේ හදාරන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට පුළුවන් වෙන්නේ. මොකද ඔබේ ලග්න භාවයේ සිට සෙනසුරු ග්‍රහයාගේ දෘෂ්ටිය ඔබේ අධ්‍යාපනය ගැන කතා කරන පස්සන භාවයට එල්ල වෙනවා. ඒ සමග ඔබේ උනන්දු වමනාව කැපකිරීම වැඩි වශයෙන් ඔබේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය වෙන බව ඔබ මතක තබා ගත යුතුයි. ඒ වගේම PhD මාස්ටර්ස් ඩිප්ලෝමා ඇතුළු ඕනෑම වෘත්තීය ඉලක්කයක් හඹා යන මීන ලග්න හිමි ඔබටත් ඔබගේ කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ඔබේ උනන්දු වමනාව කැපකිරීම මත කටයුතු කළ යුතු වෙනවා. ඒ අනුව ඔබ කටයුතු කළොත් යහපත් තත්ත්වයක් නෙලා ගන්නට ඔබට හැකියාව වාසනාව උදා වෙලා තියෙනවා. ඒ නිසා ඔබ හැකියතාක් බුද්ධිමත්ව කටයුතු කරන්න කියන එක මතක් කරනවා. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් සියලුම මීන ලග්න හිමි ඔබට ඔබේ ආකාරයට කටයුතු කිරීමෙන් ඔබේ ආගම අනුකූල වත්පිළිවෙත් වෙත යොමු වීමෙන් ඇති වෙන්නට පුළුවන් බොහෝ බාධා කරදර මගහරවාගෙන ඔබේ කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට හැකියාව වාසනාව ඔබට ලැබේවි. ඒ සඳහා උනන්දු වමනාව තමයි අවශ්‍ය වෙන්නේ. දුරදිග බලා බුද්ධිමත් තීන්දුව తీරන ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ අනුව වැඩ කටයුතු කළොත් ප්‍රාථමික අධ්‍යාපනයේ පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යයන ශේෂ්ත්‍ර දක්වා කටයුතු කරන ඔබ සියලු දෙනාටම එහි සුබ ප්‍රතිඵල නෙලා ගන්නට හැකියාව වාසනාව තිබෙනවා. මේ තත්ත්ව විශේෂයෙන්ම ඔබ ගෙවන මහා දශා ආතුරු දශා ඔබේ අධ්‍යාපනයේට සුබ හෝ අසුබ වෙන්නේ කොයි ආකාරයටද ඒ අනුව තමයි අඩු වැඩි වශයෙන් වෙනස් වෙන්නේ. ඒකත් ඔබ මතක තබා ගත යුතුයි. ඒ අනුව මේ ආකාරයට තමයි මීන ලග්න හිමි ඔබට ඔබගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ප්‍රතිඵල ලැබෙන්නේ. boopathirawana.lk මේ ඔබේ නාලිකාවයි. ඔන්න ඔය ආකාරයට තමයි මේෂ ලග්න හිමි ඔබට මාසයේ පුරාවට ජූනි මාසයේදී ප්‍රතිඵල ගෙනෙන්නේ. ඉතින් මම හිතනවා ඔබට මේ ගෙනා ප්‍රතිඵලය මාසයේ පුරාවට කටයුතු කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් වේවි කියලා නැවතත් ඔබට මතක් කරන්නට අවශ්‍යයි. මෙය හුදෙක් පොදු ලග්න පලාපලයක් විතරයි. ඒ අනුව ඔබට ඔබගේ ජීවිතයේ ප්‍රධාන තීන්දුව తీරන ගැනීම සඳහා විශේෂයෙන්ම ඔබගේ ජීවිතයේ ඊටාම වැදගත් තීන්දුව తీරන ගැනීමේදී ඔබට පුළුවන් ඔබේ පුද්ගලික ජන්ම සටහන වෙත අවධානය යොමු කරන්නට. ඒ අනුව කටයුතු කරන්න කියන එකත් මතක් කරනවා. මොකද මේ පොදු ලග්න පලාපලය විශේෂයෙන්ම ඔබ ගෙවන මහා දශා ආතුරු දශාහි ප්‍රතිඵල අනුව අඩු වැඩි වශයෙන් වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ ගැනත් ඔබ අවධානයෙන් තමයි මේ පලාපලය වෙත අවධානය යොමු කළ යුතු වන්නේ. මම හිතනවා ඔබට මේ ආකාරයට ගෙන ප්‍රතිඵලය පැහැදිලි වන්නට ඇති කියලා ඔබට ප්‍රයෝජනවත් වේවි කියලා විශ්වාස කරනවා. ඉතින් නැවතත් ඔබට මතක් කරනවා boopathirawana.lk YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම අපේ වීඩියෝස් වලට like කරන්න, comment කරන්න. ඔබේ අදහස් අපි තාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් එහෙනම් නැවතත් මේ ආකාරයේ ලග්න පලාපලයකින් හමු වෙනතුරු ගිහින් එන්නම් ඔබ සියලු දෙනාටම ඊටාම සුවදායක අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.